මිනිස්සුන්ට සල්ලිත් නැහැ කියනවා ඒ උනාට බාරක් ඉල්ලලා නේ. බොරුනේ කියන්නේ. මේ ආන්දේ වැඩතුවක් නැහැ කියයි වැඩක් නැහැ කියයි. ඔව් ඉතින් මේවනේ තමුන්ගේ දුර්වලතා අනුන්ට දාලානේ ජීවත් වෙන්න බලන්නේ. මොකද දන්නවද? මේ අනුන්ගෙන්ම කාලා නිකම්ම නිකන් ඉඳපු උන්ට ඔව් ඉතින්. හරිද? ඒක දිගටම ගෙනියන්න ඕනේකම තියෙනවා. දැන් ඊයේ දුනියක් තියන්නේ අතන. කවුද? ජොන්සන්. එහෙමද මම ප්‍රවෘත්ති බැලුවේ නෑනේ. ඔය ඊයේ අතන දානවා. ඕ හරිෂෝ. මේ පුතත් දැන් දවස් ගානක් මේ අතට අරගෙන. මේ දවස් ටිකේ ප්‍රවෘත්ති බලන්න විදියක් තිබුණේම නෑ. මේ මනුස්සයන් අවංකවම රටක් විදියට රට කරන්නේ නේද පුතේ? පුද්ගලයා වශයෙන් නම් අවුලක් නෑ. පුද්ගලෙ නෑ පුද්ගලෙ කියන්නේ දැන් කියන තත්ත්වෙට ඔයාලට බලන්න මේ රටේ වෙච්ච දේවල්. ඔව් මෙහෙමයි. හැම දෙයකටම මුණ දීගෙන ඉන්නවනේ. ඔව් මේ අවුලක් නෑ පුද්ගලයාගේ ප්‍රශ්නයක් නෑ. හැබැයි ඉතින් ඔය ඇතුලේ ඉන්න කට්ටිය මොනවාරි හැවොත් තමයි. ඒක තමයි අනිත් මේ වේකෙන් නෙවෙයි පුතේ. මේ රටේ තේරුම් ඉන්නවනේ. ඒක තමයි නිලධාරීන්නේ කන්නේ වැඩි. අර හොරා කාපියව කන්න විදියක් නැති එක තමයි උන්ට තියෙන එක. ඔව් දැන් නිකන් ඇඟේ කෑල්ලක් නෑ වගේ දැනෙනවා ඉතින්. ඔව්. දැන් වෙලා තියෙන්නේ හැමදාම හොරාම කාපියන්නේ. ඔව් ඉතින් කොහොමද? නෑ ෆෝන් එක පොඩ්ඩක් තියෙන ඒක කරගන්න. මම කිව්වේ හොරා කාපියව කන්න විදියක් නෑ. මට පැකේජ් එකක් දාලා දෙන්න. දා වැඩද? අපේ එහා පැත්තේ. අද නම් ඉන්නවා දැක්කෙත් නෑ ඇති සමහර. ඉන්නවනම් දැක්කේ නැහැ ඇති ඒ වෙයි.